දැන් වෙලාව නම් 4:00යි කාලයි වෙලාව. අද තියෙනවා වීඩියෝ එඩිට් ප්‍රොජෙක්ට් එක අලුත් එකක් ෂෝට් වීඩියෝ එකක්. ඒක එඩිට් කරන්න තියෙනවා අද උදේම. ඊට පස්සේ ලෝගෝ එකක් රීඩිසයින් කරන්න තියෙනවා. ඒකත් අද ඉවර කරන්න ඕනේ. ඒක 20ක ඕඩර් එකක්. වගේම බල්ක් එකක් තියෙන වීඩියෝ ප්‍රොජෙක්ට් එක. ඒක අද එකක් පොඩි අර සාම්පල් එකට එඩිට් කරලා යවන්න කිව්වා. ඔය දෙයට සාමාන්‍යයෙන් ලෝගෝ ඩිසයින් රීඩිසයින් එකට නම් පොඩි ටයිම් එකක් යයි. වීඩියෝ එඩිට් එක නම් මේ 6:00 වෙද්දී ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම මගේ පේජ් එකට කන්ටෙන්ට් එක සූට් කරන්න තියනවාද. ඉතින් ඔය ටික තමයි අද යන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ මම දවස් දෙකක් වීඩියෝ දැම්මේ නැහැ. මොකද මේ දවස් දෙකේ මම ලොකු දෙයක් කරේ නැහැ ඇත්තටම. ගොඩක්ම නිදාගත්ත එක තමයි කරේ. සතියක් එක දිගට වැඩ කරලා පොඩි රිලැක්ස් එකක් ගත්ත දවස් එකමාරක් විතර. ඉතින් වීඩියෝ කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් ඒකින්ද දවස් දෙකක් පොඩ්ඩක් කන්ටෙන්ට් දාන එකක් එහෙම වුණා. මගේ මේ මෙතන ඇක්ටිව් වින්ඩෝස් කියලා හැදලා තියෙනවා. ලැප් එක රිපෙයාර් කරාට පස්සේ ලැප් එක සර්විස් කරාට පස්සේ මදර් බෝඩ් එකට අපේ අප්ඩේට් එක කනෙක්ට් වුණාම හරියයි කියලා තාම හරි ගියේ නෑ. ඒක මොකක් හරි විසඳුමක් තියරන්න පල්ලෙන් කමෙන්ට් එකක් දාලා යන්න. ඩෙලිවරි ඩේට් එක දවස් දෙකක් තිබ්බා. මම ඉතින් ඊයේ පෙරේදා වැඩ කරගෙන ඉඳලා දැන් ඩෙලිවරි එක මේ ලඟ වෙලා තියෙන්නේ පැය 4ක් විතර තියෙන්නේ. ඒකින්ද එක්කොන් ඉවර කරන්න ඕනේ. මම මේකට ඕනේ කරන බීරෝල් ටික කලින් හොයාලා තියාගත්තා. මොකද ඒතකොට මට වැඩේ රේසි හින්දා එන්නවට එකෙන් තමයි ඔක්කොම ටික ගන්නෙ. මම දැන් මේ බීරෝල් ටික හොයනකොට තමයි මට ඇත්තටම මතක් වුණේ. මම සර්විස් එකක් විදියට ඔයාලට එන්වාට එකේ තියෙන එලිමන්ට්ස් අරන් දෙනවා. පොඩි ගානක් වෙන්න ඉතින් මට මැසේජ් එකක් දාන්න මගේ නම්බරේ මම දාන්න. මට මැසේජ් එකක් දාන්න එන්වාට එලිමන්ට්ස් එකේ මොකක් හරි එලිමන්ට් එකක් ඕන වුණා ලයිසන් එකත් එක්කම ඔයාලට අරන් දෙන්න පුළුවන්. ඒ වගේම කැප් කට් තියෙනවා. ටීම් කැප් කට් තියෙන්නේ. රුපියල් 1300ක් වෙනා දවස් 28යි ප්ලෑන් එක. දවස් 7 ප්ලෑන් එක රුපියල් 350කට දෙන්න පුළුවන්. ඕන කෙනෙක් කියනවනම් මැසේජ් එකක් දෙන්න. දවස් 28 ප්ලෑන් එක guaranteed account to account තමක් හරි එකක් ආවොත් ඒක විසඳලා දෙනවා. පැය 24ක් ඇතුළත ඔයාලට ප්‍රශ්න විසඳලා දෙනවා. ඕන කෙනෙක් කියනවනම් මැසේජ් එකක් දාන්න. Feel like I'm sinking underwater. දැන් වීඩියෝ එක හදලා ඉවරයි. මියුසික් ට්‍රැක් දෙකක් යූස් කරලා තියෙනවා. සවුන්ඩ් ඉෆෙක්ට්ස් යූස් කරා. බී-රෝල්ස් ඇඩ් කරා. කැප්ෂන් ඇඩ් කරා. සිංහලෙන් එෆෙක්ට්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ කලර් ග්‍රේඩ් එක කරා. ඔහොම තමයි මේක එඩිට් කරලා ඉවර වුණේ. තප්පර 40ක වීඩියෝ එක තප්පර 25ට අඩු කරලා වැඩේ පටන් ගත්තේ මම මට මතක විදියට 4:40 විතර කොම කරලා දැන් 5:59 වෙද්දී ඉවර කරගන්න පුළුවන් වුණා. ඒකට වඩා අඩු වෙලාවක් තමයි පෝට් කරගමු දැන්. තන බිට් රේට් එක 16,000 තියෙනවා. මෙතන 80 දෙන්න. ඊට මේ CBR කියන එක යූස් කරන්න පුළුවන් තරම්. මේ VBR කියන එක දැම්මම පොඩි නොයිස් ගතියක් එනවා. අර වීඩියෝ එකේ තියෙන ෆුල් ක්වොලිටි එක නැති වෙන එක්ස්පෝර්ට් කරගමු. MB 49 තියෙන ඉතින් කන්ට් එක. ඕක තමයි වැඩේ වුණේ ඉතින්. දෙයන්නේ ගම්බදන්නේ. අදන්නේ නර ඇති පිළගත්තයයි හරි අද සෙල්ලම් කරන්න ගියා. ඊට පස්සේ සරුන් ගල්ලා ඇරියා. දැන් රෑ 8:05 විතර වෙලා. දැන් අද මේ එලිමිනේට් මැච් එක තියෙනවා IPL වල. කෑම කාලා ඒකත් පොඩ්ඩක් බලනවා. ඊට පස්සේ අද වීඩියෝ එක මේ එඩිට් කරන්න තියලා අදම දාන්න තමයි ප්ලෑන් කරේ. දැයිසල් සූර්යවංශී හොඳටම ගහලා තියෙන්නේ. හෙට තියෙන වැඩ ටික මැනේජ් කරලා පොඩි නිින්දක් දානවා. දාලා ආයේ උදේ ඇහැරෙනවා. ඉතින් එහෙම තමයි අද වැඩ කොටස වෙන්නේ. හෙට 8 වෙනි දවස් ඉතින් හෙටත් හම්බෙමු. අද දවසේ ඔමයි ගෙවුනේ. අද ගෝල් එක මම මෙහෙම යටින් දාලා තියන්න. අපි සාර්ථක විදිහේ සතියක් ගෝල් එක කරගෙන ගියා. ඉතින් හෙටත් හම්බෙමු එහෙනම්. පීස් පරිස්සමෙන් ඉන්න.